දැන් මේ කෙලින්ම මාධ්‍යයට තියෙන තර්ජන. ඊට අමතරව අපිට බැලුවම පේනවා සමහර මාධ්‍ය ආයතන රාජ්‍යයත් එක්ක වැඩ කරන්නේ නැති ආයතන වලට බැලුමට පේන වෙළඳ දැන්වීම ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ ඒ මගිනුත් ඒ ආයතන අකර්මණ්‍ය කරලා රජයේ එහෙම නැත්නම් ආණ්ඩුවේ මතය පමණක් ජනතාවට ගෙන යාමේ යම් කිසි ලක්ෂණයක් පේනවා. මම හිතන්නේ ඒකත් තව අභියෝගයක් අපි අමතක නොකළ යුතුයි. මොකද යම් කිසි කෙනෙක් හිතනවා මාධ්‍ය ආරක්ෂා කරන්න ඕනේ කියලා මාධ්‍ය ආයතන ආරක්ෂා කිරීමත් ඒ වගේම වැදගත් වෙනවා. දෙවෙනුව මම හිතනවා තුන්වෙනුව මම හිතනවා මාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍යවේදීන්ගේ සංවිධාන තිබුණා. 5ක් ක්‍රියාශීලී. මේ මාධ්‍ය සංවිධානවල සෑහෙන ප්‍රමාණයක් රටින් පැනලා ගිහිල්ලා. අනිත් අතින් ගත්තම දැන් මේ මාධ්‍ය සංවිධාන ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒ ආයතන ඒ සංවිධාන ක්‍රියාශීලීව කටයුතු කරන්න පුළුවන් මාධ්‍ය තුල පරිසරයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මම පුදුම වෙන්නේ අර අහවලාගේ කට්ටිය එහෙම නැත්නම් අහවලාගේ කට්ටිය මේ මාධ්‍ය සංවිධානයට වක්‍රාකාරයෙන් රිංගලා ඒ තියෙන අවකාශය නැති කරොත් මම ඒක පුදුම වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ එකම එක පණිවිඩයයි. ඒ පණිවිඩය තමයි අද සමාජයට විසම්මුතික මතයක් දරන්න අවසර නොලැබෙන්නේ. ඒ කියන්නේ ඩිසෙන්ටිං ඔපිනියන් එකකට අවසර නොදෙන්නේ. ඕනෑම විකෘති රාජ්‍යයක අපි දකින එක දෙයක් තමයි මේ විසම්මුතියට ඉඩ නොතැබීම. මේ විසම්මුතියට ඉඩ තබන එක නතර කරන්න පහුගිය අවුරුදු 4-5 පුරාම පියවරෙන් පියවර නොයෙකුත් පියවරයන් ගන්න ලැබුවා. ඒ පියවර හැම වෙලාවෙම මං හිතන්නේ හැමෝටම ආවයි කියලා. ඉස්සෙල්ලාම සිවිල් සංවිධාන වලට ආවා. මේ සිවිල් සංවිධාන වලට විරුද්ධව නොයෙකුත් ආකාරයේ ඒ සිවිල් සංවිධාන අකර්මණ්‍ය කරන්න වැඩපිළිවෙළ කරගෙන ගියා. ඊට පස්සේ තෝරා ගන්න ලැබුවේ මං හිතන්නේ මාධ්‍ය සංවිධාන. මාධ්‍ය වල ක්‍රියාශීලී වෙල ඉඳපු මාධ්‍ය වේදී. දැන් හෙට අනිත් දෙනකොට ඊතුරු කට්ටියටත් ඒක එන්න පුළුවන්. දැන් ඒවා කරන්න පුළුවන් පරිසරයක් හදාගත්ත පසුගිය අවුරුදු කිහිපය තුළ. ඒක තමයි මුළු රාජ්‍ය සේවය දේශපාලනය කරණය කිරීම තුළින් ආයතනවල සුපලිපන් භාවය නැති කිරීම. ඒ කියන්නේ ආයතනවල තිබිච්ච ඉන්ටෙග්‍රිටි එක නැති කරන්න පුළුවන් පරිසරයක් හදාගත්ත 17 වෙනි ආණ්ඩු ප්‍රව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකිරීම තුළින්. පොලිසිය හෝ වේවා රාජ්‍ය සේවය හෝ වේවා මේ හැම ආයතනවල තිබිච්ච ස්වාධීන බලතල නැතිවීම තුළින් ඒවා ප්‍රශ්න කරන්න බැරි පරිසරයක් තමයි නිර්මාණය වුනේ. මේ හැම එකටම අපිට යම්කිසි හඬක් නගන්න පුළුවන් නම් ඒ හඬ නගන්න පුළුවන් පරිසරයක් ඇති කර යුතුව තිබුණේ මාධ්‍ය හරහා. මාධ්‍යයේ කටයුත්ත කර නැති චෝදනාවක් මගේ ළඟ තියෙනවා. නමුත් ඒ වගේම මාධ්‍යට ඒ චෝදනාව මාධ්‍යට විතරක් කරලා හරියන්නේ නැහැ. මොකද මාධ්‍ය තුල යම්කිසි ඉඩකඩක් හදාගෙන ඒ සඳහා යම්කිසි ඉඩකඩක් හදාගන්න උත්සාහ දරපු මාධ්‍යවේදීන් අතිවිශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. හිටියා. මම හිතන්නේ හෙටත් විඳි. මම හිතන්නේ අපි එක දෙයක් කරන්න ඕන මේ මාධ්‍ය ආරක්ෂා කරගන්න මාධ්‍යයට විතරක් ඉඩ දීලා හරියන්නේ නැහැ. මොකද මාධ්‍යයට එහෙනම් නීතිඥවරු ආරක්ෂා කරගන්න නීතිඥවරුන්ට වෙනවා. දේශපාලනඥයෝ ආරක්ෂා කරන්න වෙන්නේ දේශපාලනඥයෝ. කලාකාරයෝ ආරක්ෂා කරන්න වෙන්නේ කලාකාරයෝ. එහෙම සමාජයක් ගොඩනගන්න බෑ. මම හිතන ආකාරයට සමාජයක් ප්‍රගතිශීලී වෙන්න සමාජයක් ආරක්ෂා කරගන්න මේ හැමෝටම අභියෝග වලට මුහුණ දෙනකොට එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ අද මාධ්‍යට වෙලා තියෙන දෙයට සහ අද ජීවත් වෙන්න තියෙන අයිතියට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියට එහෙම නැත්නම් විසම්මුතික මතය දරන්න තියෙන අයිතිය ආරක්ෂා කරගන්න ගැනීම සඳහා අපිට එකතු වෙන්න වෙලා තියෙනවා. සමහරවිට අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ අපි කැමති නොවන කට්ටිය සමග වෙන්න පුළුවන්. ඒකම තමයි විසම්මුතියේ පළවෙනි මූලධර්මය. විසම්මුතිය කියන්නේ අපි කැමති නැති දේ අහන්න තියෙන අයිතිය. ඒ කියන්නේ අපි අකමැති කට්ටිය එක්ක වෙන්න පුළුවන් අපි එකඟ වෙන්නේ. ඒක එකතු වෙන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපිට මේ මාධ්‍යයේ තියෙන අභියෝගය තමයි මාධ්‍ය තුල තියෙන ලොකු අභියෝගයක් තමයි මාධ්‍ය වලටවත් එකට එකතු වෙන්න බැරි පරිසරයක් තියෙනවා. මම හිතන්නේ ඒක අපි ස්වයං විවේචනයක් විදිහට අරගෙන මාධ්‍ය ආයතන, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය
හිමියන් මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා මේ මාධ්‍ය සංකල්පමය වශයෙන් ඔබට ගිහිල්ලා ප්‍රායෝගිකව ආරක්ෂා කරගන්න එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මම හිතන්නේ මෙතනදී බොහෝ අය දන්නවා දැන් සාහින කාලයක් ඔස්සේ අපි උත්සාහ කරන නිදහසේ වේදිකාව නමින් සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සහ නොයෙකුත් කට්ටිය එකතු කරලා එක ප්‍රගමනයක් සඳහා එක අරමුණු දෙකක් සඳහා ජනතාව මෙහෙ වන ව්‍යාපාරයක් හදනවා. ඉතින් ඒවා අභියෝග තමයි. ඒ අභියෝගවල සමහර කොටස් වලට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපිට තියෙන ලොකුම අභියෝග තමයි එකතු වෙන්න බැරි එක. අපිට එකතු වෙන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම අභියෝග ජය ගන්න පුළුවන් බව තමයි මම අවධාරණය කරන්න කැමතියි. දැන් අපි හුඟක් වෙලාවට අපි වරද්ද ගන්න තැන තමයි අපි අධිතක්සේරු වල ඉන්න අපි ශක්තිමත් කියලා. අපිට අවංකව පිළිගන්න වෙලා තියෙනවාද කවුරුවත් ශක්තිමත් නෑ ආණ්ඩුව. ඒක තමයි. ඒ අනුව තමයි පහුගිය අවුරුදු 3-4 කාලය තුර එහෙම තමයි රාජ්‍ය පාලනය ගෙනිච්ච ලංකාව. අනිත් ඔක්කොම දුර්වලයි ආණ්ඩුව පමණයි ශක්තිමත් කියන්නේ. මම හිතන්නේ අපිට සිද්ධ වෙනවා අපි දුර්වල අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා ශක්තියක් ගොඩනගන්න. මම හිතන්නේ දේශපාලන පක්ෂත් විපක්ෂයේ ඉන්න කට්ටිය දුර්වලයි. මම හිතන්නේ රාජ්‍ය නොවන ආයතන දුර්වලයි. එකම දෙයයි එකඟතාවය තිබුණේ තමයි අන්‍යයන්ට ගරු කරමින් අපේ එකඟ නොවන දේවල් තියාගෙන අපි එකමුතු වෙලා මූලික අරමුණක් සඳහා යන එක. මම හිතන්නේ අපිට ඒ සඳහා ශක්තියක් තියෙනවා කියන එකයි හිතන්නේ. නමුත් ඒ ශක්තිය අපිට වෙන වශයෙන් නැහැ. මම අද කියන්නේ නැවත වරක් කියන්නේ ජනමාධ්‍යවේදීන් සෑහෙන සංඛ්‍යාවක් මේ රටේ අවසාන වශයෙන් ලසන්ත මිය ගියා. ඒ ලසන්තටත් කරන පාඩුවක් අපි එකතු වෙන්නේ නැත්නම් මම හිතන්නේ ලසන්තගේ මරණය දවසේ අපි දැක්ක මිනිස්සු ජනතාව එළියට ආපු හැටි. අපිට ඒ ලසන්තගේ මරණය අමතක කළ නොහැකි පාඩම් කිහිපයක් කියලා. එයින් එක පාඩමක් තමයි ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව ජනමාධ්‍යවේදීන් තුල නැහැ කියන එක. ඒ ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව මම හිතන්නේ තියෙන්නේ ඔබ අපි වැනි සාමාන්‍ය ජනතාව තුල. ඒ වගේම තමයි අපි කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න මේ මෙතන ඉන්න හැමෝම ඔබට කොහෙද ආරක්ෂාව තියෙන්නේ? මගේ මතය නම් ඔබ කාටවත් වෙන්වෙන්ම ආරක්ෂාවක් නැහැ මේ රටේ. අපිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන් වෙන අපි ඔක්කොම එකතු වුණොත් විතරයි. ඒ නිසා ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් එතන ලසන්ත වික්‍රමතුංග සමරන දිනය වශයෙන් අද මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ජනමාධ්‍යත් අනිත් ආයතනත් සියලුම කලාකරුවනුත් දේශපාලන පක්ෂත් වෘත්තීය සංවිධානات ඇතුළු සියලුම අය එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීම සඳහා කැප වෙන්න කියන එක. බොහොම ස්තුතියි. සම්පූර්ණ පැමිණ සිටින ඒ ආයතන අතරින්